උඩ පාරනේ. උඩ පාරේ. වතුර එතකොට ඒ ගන්න තියෙනවා. ටැංකිය වගේක් තියෙනවා හදලා. තියෙනවානේ අතන. ඔව්. වතුර තියෙනවා. එතකොට ෆැක්ටරි ගාවින් බයද යන්න ඕන? නෑ උඩ පාරේ මේ බෝඩ් එක තියෙන්නේ. මෙතන උඩ පාරනේ. ඒ උඩ පාරේ දාන මේ ටැංකියක් එහෙම තියෙනවා. මේ වතුර බටේකුත් එනවා. මේ පාර තමයි යන්නේ. මේ පාර තමයි. හරි අංකල් හරි. වැඩේ කියන්නේ මේක අnder යන්න පාරක්වත් නැහැ. හොයාගන්නත් බොහොම අමාරුයි. අපි ආව කාලෙත් එච්චර හරි නෑ. මොකද මේ වැස්සක්වත් ගිහලා නැහැ ළඟදී. හැම තැනම වේල්ලා තියෙන්නේ. බලමු අපි කොහොම හරි කන්ද හොයාගන්න මෙයා. මොකද මේ අඩිපාරවල් තියෙනවා. ඒ අඩිපාරවල් දිගේ ගියාම මගේ හැරෙන්නේ නැහැ. හයික් එකේ මගක් ආවට පස්සේ අපිට මෙතන පොඩි වාඩියක් වගේ තැනක් හම්බ වෙනවා. එතනින් මේ පාර දිගේ උඩට යන්න ඕනේ. ක්වීන්ස් මවුන්ටන් වලට යන ට්‍රේල් එක වැටලා තියෙන්නේ රොබෙරි ටී ෆැක්ටරි එක මැද්දේ. ඒතකොට අපි යන්නේ රොබෙරි ස්ටේට් එක මැද්දෙන් තමයි. ඒවත් මැදින් තමයි මේ ගමන වැටිලා තියෙන්නේ. මාරම අවුයි. ඒ නිසා පොඩ්ඩක් මහන්සිත් වැඩි. මොකද වහින කාලෙක වගේ ආවනම් ගස්වල පොළ පාටයි. යන්න මෙච්චර අපිට මහන්සි එන්නෙත් නැහැ. ඒත් අද මම යන දවසේ එහෙම නැති නිසා අපිට අද ගොඩක් මහන්සි. එක දියලිවා. සමහර ඒවා ඉනවා. අඩු තියාද? ඈ? අඩු මෙතනමයි තියෙන්නේ. යන්න තරක් හොයාගන්නවා. අපිට දැන් යන පාර හොයාගන්න බැරි තියෙන්නේ. දැන් ආවේ මේ පාරෙන් මේ ඒරියා එකේ තියෙනවා. මේ අපි දැන් මේ පැත්තෙන් යන්නේ දැන් ඉන්නේ. මේ පැත්තේ යන්නේ. ඒ පැත්තෙන් අපි පාර හොයාගන්න බලමු. අපි රැවටුනේ අරක ඒ කන්න කියන්නේ. මේ හරි කඳු ඔක්කොම එක වගේ යන්න බෑ. ඔෆ් රෝඩ් යන්නේ. ඔතනින් පයින් බැරි නේ බා. බලමු. පුළුවන් තියන්න බලන්න පාර. තියනද? අමාරුනේ මේ වටේ යා. සමහර ගැටික බැලලා තියෙනවා මේ පැත්තේ. සාමාන්‍ය තේවලු සමහර කට්ටිය බලන්න. ඔන්න ඉතින් අපි අන්තිමේදී ක්වීන් මවුන්ටන් පේන මානෙට වයිලා ඉන්නේ. එනවාද ඔයාලට අර ඒරියා එකේ උඩටම යන්න ඕඩේ. මාරම උලගක් තියෙන්නේ උඩට. ඔව්නේ. අපි අලුත් පාරක් හොයාගෙන ෂෝට් කට් එකේ ආයෙත් අර දිගිය යයි. ඔව්නේ. මේ ගිහලා මේ දිගිය යයි. එතන ගිහලා උඩට යන්න. අපිට මේ ගිහලා අර දිගිය යයි. එදින් ගිහලා අර දිගිය යයි. දැන් මං ඉන්න හරිය මේ වඩපිටාව පානවා නිකන්. බස් තියනවා ඒ හරිය නම් ගල් වගේ සුදු පාටට මාර බස්සලා. අපි යන ට්‍රේල් එක වැටලා තියෙන්නේ. මේ පාර දිගේ කොහම කන්ද මුදුනට ගිහිල්ලා එතනින් ආය පල්ලෙහාට යන්න තියෙනවා. මෙන්න මෙතෙන්ට තමයි අපි යන්නේ. එතන තමයි හරිම view point එක තියෙන්නේ. ඔයාලා අහලා තියෙනවා ලුණුගල කියලා කන්දක් තියෙනවා. ඒ කන්දේ තියෙන පස් නිකන් ලුණු කැට වගේ කියලා තියෙනවා. ඒ නිසා තමයි කන්ද ලුණුගල කියලා කියන්නේ. ඉතින් දැන් අපිට මේ හරියෙත් ඒ වගේම පස් කියන්නේ මේ සුදු පාට වැලි වගේ තියෙන ඒරියා එකක් හම්බුණා.
ලුණු ගලත් මේ වගේම තමයි මේ විදිහටම සම්පූර්ණයෙන් මුළු කන්දම සුදු පාටට වැලි කැට වලින් පිරලා තියෙන්නේ. ඒ කියන්නේ අපි යන මේ කන්දේ ඒරියා එකත් අමුතු පරිසර පද්ධතියකින් යුක්තයි. ගමන අතරමැද මේ වගේ පාරවලුත් අපිට හම්බ වෙනවා. අම්මා. කට්ටිය කැලේ කඩාගෙන යන ගමන් ඉන්නවා. ඉතින් අපි අන්තිමේදී මවුන්ටන් වල පළවෙනි පීක් එකට ආවා. අතන පීක් එකට මෙතන කැම්පින් කරලා අතෙන් යන්න පුළුවන්. මෙතන අපිට බලා ගන්න පුළුවන් සම්පූර්ණයෙන්ම 360 view එකක් වටේ පේනවා. ඉතින් මම දැනට ඇවිල්ලා තියෙන තැන් වලින් ලස්සනම 360 view එක තියෙන්නේ මෙතන. බාන්න වටපිටාව පේනවා මොකවත් නැහැ. ඒ කියන්නේ අපි තමයි මේ ඒරියා එකේ උසම උඩින්ම ඉන්න කට්ටිය. ඒ කියන්නේ අපිට උඩින් එක කන්දක් බාන්න වටපිටාව අර හරියට ජලාශ ගොඩක් තියෙනවා. ඒ වගේ මේ හරියෙන් පඳුර රේන්ජ් එකම තියෙනවා. හරි යා. මේ හරිය පොඩ්ඩක් පාර වැහිලා තියෙන්නේ. පාර හදාගෙන යන ගමන් ඉන්නේ අපි. අම්මෝ. ඉතින් ඒ කටුපන්තර ගොඩෙන් ආවට පස්සේ අපිට මේ වගේ view එකක් බලා ගන්න පුළුවන්. දැන් අපි ආයේ මෙතනින් පල්ලෙහාට බහින්න ඕනේ. එන්න යන මාත් එක්ක. Oh. ඉතින් අපි දැන් ගමනෙන් භාගයක් විතර ඇවිල්ලා ඉන්නේ. කට්ටිය පොඩි රෙස්ට් එකක් ගන්නවා ඉන්නේ. දැන් ඇවිල්ලා ඉර බෑගෙන යන්නේ. තව ටිකකින් අපිට ඉර බෑගෙන යන එකත් ලස්සනට බලන්න පුළුවන් වෙයි කියලා හිතනවා. දැන් අපි ආයේ බහින්න තින්නේ මෙන්න මෙතනින් පල්ලෙහාට. කන්ද නගිනවා වෙන බහින්න එක පොඩ්ඩක් අමාරුයි මොකද මේ හැරේ සෑහෙන්න ලෙස්සනවා. එන්න පරිස්සමෙන් බහින්න ඕනේ. පොඩි වඩක් දෙන්නන්න අතන බලන්න කන්ද හේවණල්ලත් එක්ක ඉරේලියත් එක්ක ලස්සනට වෙන් වෙලා තියෙනවා. ඉර බැහැගෙන යද්දී මාරම ලස්සන විදිහට පරිසරය වෙනස් වෙනවා. අපිට මේ වගේ view එකක් තමයි මෙතන බලා ගන්න පුළුවන් ඉන්නේ. දැන් මේ ගස් තියෙන ඒරියා එකෙන් එහා පැත්තේ තමයි අර මම ඔයාලට ඇතින් පෙන්නු view point එක තියෙන්නේ. එතන විශේෂත්වය කියන්නේ එතන තමයි Queen's Mountain කියලා. කියන්නේ මොකද? එතන ගහක්වත් නැහැ. තනිකරම නිකන් තනකොළ වගේ පොඩි තුරුණ ශාක වැවිලා තියෙන්නේ. ඒක මාරම ලස්සනක් තියෙන්නේ. ඉතින් අපි ගමන ගොඩක් දුරට ඇවිල්ලා තින්නේ. තව ටිකක් බලන් ඉන්න. ඊළඟ මම ගාට Queen Mountain එකේ ලස්සන පෙන්නනවා. ඉතින් දැන් අපි අර යනවා කිව්ව PK පේනවද ඔයාලට? ඒක තියෙනවා හැබැයි මෙතනින් ලොකු හෙලක් තියෙන්නේ. හරිද? මේ පැත්තේ ඉත බහගෙන යනවා. අපි දැන් අර කන්දේ ගිහලා අතෙන් විදිහට පල්ලෙහාට මෙහෙලා තමයි අතෙන්ට යන්න ඕනේ. දැන් 6ටත් ලඟ වෙලා තියෙන්නේ.
ඉක්මනට එකට බහලා කලුවර වෙන්න කලින් අපි එතෙන්ට යන්න ඕනේ. එන්න මතකද? දැන් ටෙන්ට් එක ඔලන්නේ. ඉතින් අපිට දැන් පොඩි ඇඩ්වෙන්චර් එකක් තියෙන පොඩි නෙමෙයි ලොකුම ඇඩ්වෙන්චර් එකක්. අංශක 70ක් විතර ස්ලෝප් එකක් තියෙනවා. එතනින් බහැලා තමයි මම අතෙන් යන්න ඕනේ. ඩේන්ජරස් තැනක තමයි ඉන්නේ. ඩේන්ජර් මහයි කිය. අර ගැරන්ටි ඇල්ලේ බහින්න තැන වගේ නේ. ඔව් එච්චර නෑ. ඒ වගේ පොඩ්ඩක්. ඒ වගේ තියානේ. ඉතින් මෙතන පරිසරයට බහින්න ඕනේ. බලමු පරිසරයට යන්න. පොඩ්ඩක් හරි අඩිය ලැස්සුවොත් පල්ලේ තමයි ඉන්නේ. පේනවනේ ඉන්න උස. පරිසම් බෑ. ඔන්න ඉතින් කඳු හෙල් බැහැලා කැලියස් රිංගලා ෆයිනලි අපි එතනට ආවා. එන්න යන්න ඉක්මනට මට යනකම් ඉවසිල්ලක් නැහැ. එතනට ඔයාට කියන්න මාරයි ඈ. ඒ කියන්නේ මම මෙච්චර කාලයක් මේ කැම්පින් කරන්න යරඩමයට ගිහිල්ලා තියෙන ඒ තැන් වලින් මම ආපු මාරම ලස්සනම තැනක්. දවස අනිවාර්යෙන් ඔයත් එන්න ඕනේ මෙතෙන්ට. අතාරින්න එපා මේ වගේ තැන්. සන්සෙට් එකත් මෙහෙම බලන්න පුළුවන්. අපි මෙතන මේ හරියේ මේ ඒරියා එකේ මේ හොඳයි නේද? ඒ ටෙන්ට් එක ගන්න. මෙතනද? අතන ගහමුනේ. හා එතන ගහමු. හුලඟක් නැහැ. අතනත් ගිනි වැලේ ගහන්න පුළුවන්. අඩෝ තියලා මං කිව්වේ. ෆෝටෝත් එකතු ගන්න පුළුවන් නේ. ෆෝටෝ ගත්තා. අඩෝ පට්ටවා. ඉන්න තව ටිකකින් මම ඔයාලට සන්සෙට් එකක් පෙන්නනවා. ඉතින් එන්න ඉක්මනට අපි උඩට යන්. නැත්නම් අපිට සන්සෙට් එක මග ඇරෙන්න පුළුවන්. රත්තරන් පාට පේනවනේ අහස. වව්. ඉක්මනට යන්. විදිහට සන්සෙට් එක බලුවා. දැන් අපි යන් ටෙන්ට් එක ගන්න තියෙනවා. ඊට පස්සේ රැයට උයන්න තියෙනවා. ඉතින් යන් අපි දැන් ටෙන්ට් එක ගන්න. භාගයක් දාන්න. ඔව් භාගයක් කඩලා දාමු. Hi, good morning. ඔන්න දැන් අපි බලන්න යන්න හදන්නේ ඉර පායන විදිය. පේනවද දන්නේ පොඩ්ඩක් ලාවට ලස්සන රත්තරන්
කොතරම් පාට රහස පාට වෙගෙන එනවා. අපි දැන් කන්ද මුදුරට යමු. එතන ඇති අපිට හොඳට ඉර පාරට හැටි බලන්න පුළුවන් වෙයි. තව ටිකකින් වගේ හිතන්නේ අපිට ඕන කරන දේ බලන්න පුළුවන් ගේ. මාරම ලස්සනට තියෙනවා. ඉතින් ඔයාලට ඊ ටෙන්ට් එක පෙන්වන්න බැරුණානේ. මේක තමයි අපේ පුංචි නෙමෙයි ලොකුම ලොකු ටෙන්ට් එක. සාමාන්‍යයෙන් 10% විතර ඉන්න පුරාන් ලොකු ටෙන්ට් එකක් අරන් ආවේ. අපි හිටියේ මෙන්න මෙතන. අපිට පේන view එක තමයි මෙන්න මේක. දැන් අපි උදේට කෑම ලැහැත්ති ගන්න හදන්නේ. කෑම මොනවද අපිට උදේ කන්න තියෙනවද ජා? පැණි කොමඩුයි. පැණි කොමඩු තියෙනවා, පාන් තියෙනවා. ඒකත් අපි කාලා ඊට පස්සේ දැන් අපි යන්න ඕනේ බදුල්ලි ස්ටේෂන් එකට. ඉතින් බලමු අපි දැන් උදේට කෑම හදලා කෑල්ල තියෙනවද? ඔන්න ඉතින් අද වීඩියෝ එකෙන් ඔයාලව මම එක්කන් ආවේ කුයිනා මවුන්ටන් එවත් හරිත පාරාදීසෙට. ඉතින් තවත් ලංකාවේ ලස්සන තැනකින් හම්බෙමු. මේ වගේ තැන් ලස්සනට තියෙන්නේ අපි ඒ තැන් වලට ගිහිල්ලා ඒවා ඒ විදිහට පරිස්සම් කරොත් විතරයි. ඉතින් තවත් ලංකාවේ ලස්සන තැනකින් සෙට් වෙමු. එහෙනම් අදට ගිහිල්ලා ඉන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්. හෝ